තරබාරුකමට ප්‍රතිකාර රාශියක් තියෙනවා. ඒකෙදි ආහාර පාලනය හා ව්‍යායාම කියන්නේ අපි ගන්න කෝනර්ස්ටෝන් එක. ඒ කියන්නේ ඒක තමයි වැදගත්ම සංරචකය. බර අඩු කරන්න යද්දි බර සම්බන්ධ ප්‍රතිකාර කරද්දී ඊට අමතරව අපි වෛද්‍යවරුන් වශයෙන් අපේ ළඟට එන රෝගීන්ට සලකා බලලා ඔවුන්ගේ තියෙන අනෙකුත් අවදානම් අනෙකුත් රෝග දිහා බලලා අපි සමහර කලාවට බෙහෙත් වර්ග තියෙනවා නියම කරන්න අවශ්‍ය. එතකොට තරබාරුකමට ඔබ අහුවට ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ජීවන රටාවේ වෙනස්කම් අපිට කරන්න පුළුවන් හා බෙහෙත් වර්ග තියෙනවා. එතනනුත් ඔබට ගිය රෝගීන්ට සමහර කලාවට අපි නියම කරනවා. දැන් ඔවුන් ඔබට ගිහිල්ලා මේ බෙහෙත් වලින් කරන්න පුළුවන් මට්ටමට. එතකොට ඔපරේෂන් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිකාරකම ගණනාවක් තියෙනවා. දැන් අපි ඒවා දැන් අපි ඇත්තටම අපේ ළඟට එන රෝගීන්ට අපි ප්‍රතිකාර කරද්දී ඒ රෝගීන්ගේ හුඟක් දේවල් සලකලා බලලා අපි කියනවා මේක පර්සනලයිස් ටේලර් මේඩ් ට්‍රීට්මන්ට් එකක් නේ අපි කරන්නේ. නමුත් රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ඉන්න යම් කෙනෙක් හිතනවා නම් බර පොඩ්ඩක් වැඩි අඩු කරගන්න ඕනේ කොහොමද මම ඒක කරන්නේ කියන එක කල්පනා කරද්දී මම කියා දෙන්නම් පොඩි දේවල් දෙක තුනක්. එකක් තමයි අපිට හදාගන්න පුළුවන් නම් අද දවසේ වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් කරගත යුතුම දේ තමයි අපේ පිඟානට අපි කැම බෙදා ගන්න ආකාරය. ඒ තමයි දැන් අපි පිඟානට කැම බෙදා ගන්න කැම ටික මැද්දෙන් හොදි වර්ග වටේට එහෙමනේ අපි පුරුදු වෙලා තින්නේ සම්ප්‍රදායිකව. හැබැයි මේ කැම පිඟාන අපිව තරබාරුවට ගෙනියන එක මාර්ගයක් තමයි. එතකොට ඔයා පිඟානට කැම ඔබ බෙදා ගන්නකොට පිඟානේ කාලක් වෙන්න බත් බෙදා ගන්න. ඇත්තටම බත් වැඩිහිටියෙකුට බත් කෝප්පයක් ඇති කාන්තාවකට නම් ඇත්තටම තරබාරු බව අඩු කරද්දී අපි හුඟක් වෙලාවට බත් කෝප්පයකට බත් ප්‍රමාණය සීමා කරනවා. එතකොට ඒක පිඟානෙන් කාලක් වෙන්න බෙදා ගන්න. ඊට පස්සේ අපි කන්නේ නැති දෙයක් තමයි මේ ප්‍රෝටීන කියන්නේ. කෙනෙක් කෙට්ටු වෙන්න යද්දී ප්‍රෝටීන අඩු කරන්න හොඳ නැහැ. ප්‍රෝටීන කියන දේ අපිට යහමින් ලැබෙන්න ඕනේ. මොකද අපිට අර සංතෘප්තිය දනවන්න ආමාශයේ සංතෘප්තිය දනවන්න ඒක අපිට ඉවහල් වෙනවා. ඒක නිසා මාංශ පේශීන් පවත්ව ගන්න. ඒක නිසා ප්‍රෝටීන් කියන මස් මාළු බිත්තර පරිප්පු සෝයා මිට් මේ වගේ ප්‍රෝටීන් අඩංගු ආහාර පිඟානෙන් කාලක් දාගන්න. ඊළඟට තව තියෙනවා පිඟානෙන් භාගයක් ඉතුරු වෙලා. මේ ඉතුරු භාගයට එළවලු පුළුවන් තරම් එකතු කරගන්න. ඒ කියන්නේ ඉතුරු පිඟානෙන් භාගයක්ම සකස් වෙන්න ඕනේ එළවලු වලින්. ඒකත් පුළුවන් තරම් අර පොල් කිරි අඩුවෙන් පොල් තෙල් අඩුවෙන් පාවිච්චි කර ස්වභාවික තත්වයට නැඹුරු වෙච්ච සලාද වගේ ඒවා අපිට වැඩි කරගන්න පුළුවන් නම් ඉතා හොඳයි.